ආයෙ සතුරන්ගේ ආවත් බොන නම් දෙන්න එපා. අනේ අම්මේ මගේ ජීවිතේට ආයිත් නම් ඌට බොන්න දෙන්නේ. අනේ අම්මෝයි දාරේ මට දීපු දසවදී. ඕක. ඒකට දාවේ. මං හිතුවා චතුරංග වදක් ගෙදරෙක් අයන්නේ කියලා. දහජරාව බොණ්ඩ දීලා අතේ තියෙන තුට්ටු දෙකට තට්ටු කරන්නේ. මෙතන තමයි ජීප් එක නතර කරලා තිබ්බේ. කෝ වාහනයක් නැහැනේ. තිබ්බනම් තියෙන්නේ බෑ මේක. ඒක තමයි සර් මාත් මේ බලන්නේ. මං හිතන්නේ උන් ආපහු ඇවිත් ජීප් එක අරගෙන යන්න කියලා. මේකයි මිස්. එදා ඇක්සිඩන්ට් එක වෙච්ච දවසේ ඉඳන් අද වෙනකම් ඔයා කියපු දේවල් ගැන අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මිස්. වෙනදට 1 මිලියන් දෙන්න ඇබරෙන මිනිස්සයා එකපාරටම 10 මිලියන් දෙන්න කැමති වෙච්ච එක මට නම් ටිකක් අවුල් තාරක. මට නම් ඒකේ අවුලක් පේන්නේ නැහැ. මොකද එයාට ඕනේ මේක ඉක්මනට ඉවරයක් කරගන්න. අයි මේ ජීප් එක මෙහාට ගෙනාවේ? මම කිව්වේ ඒක මෙහාට අරගෙන ඉන්න කියලා.